සමහර වෙලාවට ජීවිතයේ මහන්සිම මොහොතේ වචන නැති තැනක අපි තනියම කියලා හිතාගෙන ඉද්දී ලොකු නිහඬතාවයක් දැනෙනවා. ඒ නිහඬතාවය නිකන් නිහඬතාවයක් නෙවෙයි. ඒ තමයි ශුද්ධාත්මයාණන් වහන්සේ ඔබ අසලම ඉඳන් ඔබේ හුස්ම පොදටත් වඩා සමීපව ඉන්න කෙනා. උන්වහන්සේගේ ස්පර්ශය ඒක හරිම ගැඹුරුයි. ඔබේ පපුවේ ගින්නක් වගේ දැවෙන හුදකලාව උන්වහන්සේ නිවා දානවා. තේරුමක් නැති වෙච්ච ජීවිතේට අලුත් අරුතක් ගේන්නේ උන්වහන්සේ. ඔබ උන්වහන්සේට ඉඩ දුන්නොත් ඔබේ හදවතේ උද්දීපනය වෙන්නේ මේ ලෝකේ කිසිම කෙනෙක්ට දෙන්න බැරි අමුතුම ආශ්චර්යයක්. ඒ තමයි ආත්මයාණන් වහන්සේගේ ඵල. ගලාති 5:22 කියනවා වගේ ඔබ තුල උන්වහන්සේ වැඩ වසනවා නම් ඔබේ ජීවිතය වෙනස් වෙන්න පටන් ගන්නවා. ඔබ තුල වැඩෙන්නේ අන් අයව පවා පුදුම කරන ප්‍රේමය. ලෝකෙ මොන කුණාටු ආවත් නොසැලෙන ප්‍රීතිය. හදවතේ කිසිම කලබලයක් නැති ගැඹුරු සාමය. මිනිස්සු ඔබට වැරදි කරද්දිත් ඉවසා වදාරන ඒ උතුම් ඉවසීම. දැස් වලින් පවා ආදරය ගලා යන කරුණාව. හැම දෙයකම අගක් මුලක් දකින උසස් යහපත්කම. වචනයෙන් විතරක් නෙවෙයි ක්‍රියාවෙන් පවා ඔප්පු වෙන ඔබේ නොසැලෙන විශ්වාසකම. මේවා නිකං ගුණධර්ම නෙවෙයි. මේවා ඔබට තියෙන ශුද්ධාත්මයාණන් වහන්සේගේ තෑග්ගක් උන්වහන්සේට ඔබේ හදවතේ දොර ඇරලා දෙන්න. ඔබ තවදුරටත් තනියම නෙවෙයි. ආත්මයාණන් වහන්සේ